යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්නට පුළුවන් නම් එබඳු තැනක් අහසෙත් නැත. මුහුද මැදත් නැත. කන්දක් තුල ගුහාවක හැංගුණත් නැත. එබඳු තැනක් ලෝකේ කොහෙවත් ඇත්තේ නැත. එසේනම් මරණය පැමිණෙන්නේමයි. නොපැමිණෙන්නේ නම් නැත. එහෙත් ඒ කොයි මොහොතකද? කොතැනකද? කවදාද? කොයි අයුරින්ද? තව කොපමණ කාලයකින්ද මරණය පැමිණෙන්නේ? කොයි මොහොතක හෝ අනිවාර්යෙන්ම පැමිණේ. එම නිසා නිරතුරුවම පින් රැස් කරමින් ජීවත් වන්න. මේ කතා දෙකත් මුගලන් මහතෙරුන් වහන්සේ දිව්‍ය ලෝකයේ වැඩම කළ අවස්ථාවේදී දිව්‍යංගනාවන් දෙදෙනෙකු විසින් දිව්‍ය ලෝකයට පැමිණීමට තමන් විසින් කළ පින ගැන කරන විස්තරයකි. පින්වත් දෙව්දුව රත්තරණින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණ පොකුණට බැහැලා අතින් නෙළුම් නෙළුමින් නේද ඉන්නේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රීතිය උපදවන සැප සම්පත ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාවයේති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්න ඔය බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්නේ ඇහුවේ ඒ ගැන. ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කලින් ජීවිතයේ මං හිටියේ මිනිස්සු දුවක් වෙලා. එදා මං පිපාසයෙන් කලන්තේ හෙදිලා වැටිලා හිටිය ස්වාමින් වහන්සේ නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හෙදිලා ඉන්න කෙනෙකුට ඉක්මනින්ම වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දියදහර පිරී ගිය ලස්සන මල් පිරුණ සුදු නෙළුම් මල් පිපිලා තියෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටි කරගෙන ලස්සන සුදු වැලිතලාව හැදෙනවා. ඒ මතින් තමයි දියදහර ඇති ලස්සන ගංගාවන් හැමතිස්සෙම ගලාගෙන බසින්නේ. ඉතින් මේ හැම තැනම මල් පිපුණු අඹ ගස් තියෙනවා, ඇහැල ගස් තියෙනවා, සල් ගස් තියෙනවා, තිලක ගස් තියෙනවා, පළොල් ගස් තියෙනවා, දබ ගස් තියෙනවා. මෙවැනි බිම් ප්‍රදේශවල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදිය සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි, එදා මා කළ ඒ පින්කමෙන් තමයි මේ විපාක ලැබුණේ. පින් කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ පිනෙන් තමයි මේ වැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්නෝ සමින් වහන්ස. මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. දෙව්දුව ඔබ පැලදගෙන ඉන්නේ ඔය දිව්‍ය සලුපිලි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරන්ින් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය හිතේ වේගින් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වලාකුළු ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද කළේ? ආනුභාව සම්පන්න ඔය බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙවිදුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ, මං ඒ කාලේ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩ සිටින්න ආසනයක් පිළියෙල කළා, වන්දනා කළා, නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ.
ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමින් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මම කරගත්තේ. ආනුභාව සම්පන්න බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.